පරටප්පන් තාටපන් පරටප්පන් අයිබෝන් අනේ බජව්වත් දාමු කනේ. බජව්වද? මොකද්ද කියන්නේ? මේ වැඩතරණ ඉවරලා දාමු. මේ ඒකම මේ අපි ප්‍රෝඩියන්සනුත් සඳහන් කරන්න කිව්වා. මේ අපේ අතිගරු ජනාධිපතිතුමා ජාතිය අමතන ඒ මොහොත. ඔව් උදෑසන 9:30ට. ඔව් net FM ඔස්සේ මේ සවන් දෙන්න පුළුවන්. ඔව්. අපි සැරසය මතක් කලා එක ඔන්න දැනුත් මතක් කලා ඊළඟට බලමු අද පත්තර අද ගහන්න නැති පත්තර කොහොමද ගහන්න නැද්ද නැත්නම් මත මේ මයිදනේ ලොකුම අකුරු අද තමයි ගහලා තියෙන්නේ ඉතින් මෙතක ඉතිහාසය ලංකාදීපේ වාර්තා කරන්නේ ප්‍රභා මැරුම් කයි කියලා මේ ගොඩාක් තියෙන ඡායාරූප ගිලන් රුජකින් පැනයද්දී හමුදාවෙන් වෙඩි පොට්ටු අම්මාන් සහ සුසයිත් මරුට ප්‍රභාගේ පුතා චාල්ස් ඇන්තනි නඩේසන් පුලිදේවන් සහ ඉලංගෝත් නසිති කියලා මේ සඳහන් කරලා තියෙනවා. රචින්නාහඬින් රටටම ගිගුන්දේ හමුදාපතුරුන් දෙදෙනාට උසස්වීම. ඊයේ ජනාධිපතිතුමා පෙන්නනවා. ඉතින් ඒක තමයි ලංකාදීපේ අද වාර්තා කරන්නේ ඉස්සරහ පිටුවෙන් ඒකම අද රිවිර පත්‍රයේ විශේෂ මුද්‍රණයක් නිකුත් කරලා තියෙනවා. ඉරිදට වෙනදට ඉදිරියට එන රිවිර පත්‍රයේ අද මේ විශේෂ මුද්‍රණයක් නිකුත් කරලා තියෙනවා. ඒකීය ශ්‍රී ලංකාවේ ඓතිහාසික විජයග්‍රහණය කියලා ජනාධිපතිතුමා මේ ජාතියට ආචාර කරන ඡායාරූපයක් එක්ක මේ රිවිර පත්තරේ විශේෂ මුද්‍රණය එහෙම නිකුත් වෙලා තියෙනවා. ඊළඟට දිනමිනේ කියන්නේ ප්‍රභාකරන් ඉවරයි. සින්දුව එකක් තියෙන්නේ නේද? ඒ කොහොමද කියන්නේ ඉවරයි. ඒ වගේ කියන්නේ ප්‍රභාකරන් ඉවරයි. එහෙම තියෙන්නේ. දිනමිනේ පත්තරේ ප්‍රධාන සිරස්තලයේ එහෙම තියෙද්දි ඊට උඩින් තියෙනවා සේනාධි නායක තුමනි ඊළාම් යුද්ධය ජයග්‍රහීව අවසන් කළා. ඊයේ ත්‍රිවිධ හමුදාපතිවරු පොලිස්පතිතුමා සහ සිවිල් ආරක්ෂක ප්‍රධානී මේ ජනාධිපතිතුමාට මේ ඔන්න වැඩේ ඉවරයි කියලා කිව්වා. ඒක මේ ඒකත් ඡායාරූප සමග තියෙනවා. ඒකම තව විශේෂ ඡායාරූපයක් තියෙනවා ජනාධිපතිතුමාට මේ ප්‍රභාකරන් සෙට්ට පෝච්චි වෙච්ච එක මේ මෙහි ඉඳන් දැනුම් දෙනවා. ඉතින් ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුමට මේ සවන් දීලා ඊළඟට විමල් වීරවංශ මහත්තයාට තමයි දෙන්නේ දුරකථන. ඉතින් ඒකත් දිනමන පත්‍රයේ වාර්තා කරලා තිනවා. LTT සංවිධානයේ චාල්ස් ඇන්තනි පොට්ටු අම්මාන් සුසයි නඩේෂන් පුලිදේවන් රමේෂ් යන කෙටි විස්තරත් දිනමන පත්‍රයේ වාර්තා කරලා තිනවා. ඒකම හමුදාපතිවරුන්ට උසස් වීම මෞර්ය මේ විජයග්‍රහණය ජනපතියා ජාතියට දැනුම් දෙයි. ත්‍රස්තවාදය නිවා කිරීමට කැපවුණු සැමට ජනපතිගෙන් තුති ජනපතිගේ කතාව අසන්න සිසුන්ට අවස්ථාව. මුකුත් නෑ net fm දාන්න ඩිස්කෝල වල. ඔව්. නේද? හද්දට දාන්න තියෙන්නේ. චාල්ස් ඇන්තනි සතුව තිබු මුදල් තොගයක් සොයාගනී කියලත් මේ සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අන්තිම මොහොතේ හරි මේ කොහොම හරි ගැලවිලා යන්න තමයි හදලා තියෙන්නේ නේද? මේ දැන් චාල්ස් ඇන්තනි ප්‍රභාකරන්ගේ වැඩිමහල් පුත්‍රයා. ඔව්. බාලචන්ද්‍රන් කියලා මේ තව කෙනෙක් පොඩි පුතෙක් ඉන්නවා. එයා ආරංචි ඇදියට මේ කේපීත් එක්ක මැලේසියාවේ ඉන්නවා කියලා තමයි ආරංචිය. දිවයින පත්තරේ ප්‍රධාන සිරස්තලයේ තියෙන ත්‍රස්තවාදය ඉවරයි මෞබිම නිදහස් ප්‍රභාකරන් ඇතුළු කොටි නඩේම නසිති. මාගේ දේශය අවදි කළ විරුවණී කියලා තමයි දිවයින අදත් කතුවගේ මුල් පිටුවට ගෙනල්ලා තියෙනවා. ඒකම තියෙනවා ත්‍රස්තවාදය අවසන් කළ බව ආරක්ෂක ප්‍රධානී වූ ජනාධිපතිට දැනුම් දෙති. විජයග්‍රහණයට මඟ පෙන්වූ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උසස් වීම ජනපති අද පෙරවරු 9:30ට ජාතිය අමතයි. ඒකම විජයග්‍රහණයේ සතුට බෙදාගෙන ඉන්න අනේ ඔක්කොමලා එකතු වෙලා කේක් කිඩියක් කැවුවා. නේද? මේ ඉතින් අපිට නැරත් ඉතින් ඒකේ ඒ ජාරූපෙත් තියෙනවා. අගමැතිතුමා ඉන්නවා, ජනාධිපතිතුමා ඉන්නවා, මේ ත්‍රිවිධ හමුදාපතිවරු ඉන්නවා. ඒ ඔක්කොමලා එකතු වෙලා ඒ සතුට බෙදා ගන්නවා. මේ සරත් පොන්සේක මහත්තයා තමයි මේ කේක් ගෙඩි කවන්නේ. ඇත්තට එතුමාට තමයි නේද? ඒ අයිතිවාසිකම එක්තරාකාරකින් තියෙන්නේ. මේ දන්දි මහත්තයා බලාගෙන ජනාධිපතිතුමාට මේ කියනකොට හමුදාපතිතුමා ගිහිල්ලා ඔන්න ජනාධිපතිතුමනි මගේ කාර්යය අවසන් කරා කියලා මේ කොච්චර මේ ඒ කියන්නේ ධෛර්යමත් මිනිස්සෙක් වුණත් එතුමත් මේ හරිම සංවේදී අවස්ථාවකට මුහුණ දීලා තියෙන බව මම හිතන්නේ මුළු ජාතියම දැක්කා. ඒ කියන්නේ ඒ සංවේදීත්වය ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් මගේ රට වෙනුවෙන් මට මං මේ රටට උපත ඉපදීම වෙනුවෙන් මට කරන්න තියෙන වගකීම මං හිතු කළා කියන මේ සතුටු කඳුළු එන්නේ නැති ඒ මොහොතේ එන්නේ නේද? මේ ඉතින් ඒක හරිම සංවේදී අවස්ථාවක්. දිවෙන පත්‍රයේ වාර්තා කරලා තියෙනවා. ඒකම ලක්බිම පත්‍රයේ අද වාර්තා කරලා තියෙන්නේ ම්ලේජ්ජ ප්‍රභාකරන් මරා දමයි.
ඊළම වෙනසේ යුද්ධය නිම වෙයි. ජනතාව වීදි බැස ප්‍රීති ഘോഷා කරයි. කොටි මල්ලසිරු 250කට අධික ප්‍රමාණයක් සොයාගනි. පොට්ටුවම්මන් සුසේන් නඩේෂන් පුල්දේවන් චාල්ස් සතනිය ඇතුළු කොටි නායකයන් සමූලය ඝාතනය කරයි කියලත් මේ ලග්මෙන් පත්තරේ වාර්තා කරලා තියෙනවා. ඉතින් ඕවා තමයි අද ඉස්සරහ පිටුවල තියෙන්නේ. අපි ඇතුල් පිටුවලට යන්. අද ඇතුල් පිටුවල හැබැයි වැඩි හරියක් තියෙන ඡායාරූප. මේ කොහොම හරි අපි ඇතුල් පිටුවලට ගිහිල්ලා තව විස්තර හොයලා බලමු. එතකන් අපි යන් විරාමයකට.